අයිබෝවන් SLYBin Canada YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා මගේ නම චනිත්. මම ඉන්නේ කැනඩාවේ සස්කච්චුවන් කියන පළාතේ රෙජයිනා කියන සිටි එකේ. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා හිටිය අය දන්නවා මම මේ වෙද්දි ගොඩක් details ගොඩක් updated details මම ඔයාලත් එක්ක share කරගත්තා. කැනඩාවට දැන් කැනඩාවේ දැන් තියෙන සිටුේෂන් එක මොකද්ද? ඊට පස්සේ ස්ටුඩන්ට් කෙනෙක් නම් මොනවද වෙච්ච changes, ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් මොනවද ඔයාලා දැනගන්න ඕනේ. එතකොට caregiver සම්බන්ධව මම වීඩියෝ එකක් කරා. මොකද්ද ඒකේ තත්ත්වය, ඒක openද, කොහොමද ඔයාලට apply කරන්න පුළුවන් කියලා ඒක ගැන මම වීඩියෝ එකක් කරා. ඊට පස්සේ කැනඩාවට දැන් එන්න ඔයාලා බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් PR ලබා ගන්න මොන වගේ ලකුණු ප්‍රමාණවලද ඔයාලා ලබා ගන්න ඕනේ, ඒවා කරන්න ඔයාලා මොනවද කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවලුත් මම කතා කරා ඔයාලත් එක්ක මේ පහුගිය දවස් ටිකේම. ඉතින් මම අද කතා කරන්න යන්නේත් කැනඩාවේ පොඩි නිවුස් එකක් ආවා මේ පහුගිය සතිය වගේ කාලය තුල. කැනඩාවේ ස්ටුඩන්ට්ලා 47000 ගණක් මිසින් කියලා. ඉතින් අන්න ඒක ගැන පොඩි අප්ඩේට් එකක් තමයි ඔයාලට දෙන්න හැදුවේ. ඇයි මේ ස්ටුඩන්ට්ස්ලා මිසින් වෙලා තියෙන්නේ සහ ඒ ස්ටුඩන්ට්ස්ලා මොන රටේ වගේ කට්ටියද කියන එකත් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, මං කිව්වා වගේම මං අද කතා කරන්න යන්නේ මොකද්ද මේ ස්ටුඩන්ට්ස්ලා 47000ක් මිසින් කියලා කැනඩාවෙන් එන නිවුස් එකේ තේරුම සහ ඒක වෙන්නේ ඇයි සහ ඒ මිසින් වෙලා ඉන්නවා නම් ඒ මොන රටෙන් වගේද මිසින් වෙලා තියෙන්නේ එන්නේ ඒ සම්බන්ධ පොඩි අප්ඩේට් එකක් තමයි ඔයාලත් එක්ක මම මේ ෂෙයා කරන්න හදන්නේ. මොකද මේක දැක්කහම සමහර අය පොඩ්ඩක් කලබල වෙනවා, හිතනවා දැන් නම් ඉවරයි මෙහෙම වෙන්නේ මේ කැනඩාව ගණ්ඩම දෙයක් නැති හේතුවක් හින්දා කියලා. ඉතින් එහෙම දෙයක් නෙමෙයි. ඇත්තටම සිදු වෙලා තියෙන්නේ 47175ක් මං හිතන්නේ හරියටම ස්ටුඩන්ට්ස්ලා එයාලගේ ස්ටඩි පර්මිට්ස් මත ස්ටඩි කරන්නේ නැහැ කියන එක දැන්ට කැනඩාව ගවර්න්මන්ට් එක හඳුන්වගෙන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් IRCC එකෙන් ස්ටුඩන්ට් වීසා එකක් ඉෂුව කරාට පස්සේ එයාලා ගාව තියෙනවා ඩීටේල්ස් මේ ස්ටුඩන්ට් මොන ඉන්ස්ටිටියුට් එකේද වැඩ කරන්නේ, මේ වර්ක් ස්ටඩි කරන්නේ, මේ ස්ටුඩන්ට් මොන දැන් මේ වෙලාවේ මොනවද කරන්නේ කියන ඒ ඩීටේල් එක තියෙනවා. හැබැයි ඒ ඉෂුව කරපු ටෝටල් ගාණෙන් 47000ක් විතර ළමයි ඒ අදාළ තමන්ගේ ස්ටඩි පර්මිට් එකේ ස්ටඩි කරන්නේ නැහැ කියන එක තමයි IRCC එකෙන් මේ වෙලාවේදී කියන්නේ. ඉතින් ඒ 47000 ඇතුළත අපි කතා කරොත් 19000කට වඩා ඉන්නේ. ඒ කියන්නේ 140කට 45කට වගේ ඉන්නේ ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියන් ස්ටුඩන්ට්ස්ලා. එතකොට ඊළඟට ඉන්නවා චයිනීස් කට්ටිය 4300ක් වගේ ඉන්නවා. ඒ ඇවිල්ලා 10%කට ආසන්න ප්‍රමාණයක්. ඊට පස්සේ ඉන්නවා නයිජීරියා කට්ටිය තව 4000ක් විතර ඉන්නවා. ගානාවල ඒ කියන්නේ අප්‍රිකාවේ ඉඳන් ආපු අය එයාලා ඉන්නවා 3000ක් විතර. පිලිපීන්ස් අය 2000ක් විතර. වියට්නාම් අය 1500ක් විතර. බංග්ලාදේශ අයත් ඉන්නවා 1200ක් විතර. අනිත් ඔක්කොම රටවල් ගත්තාම 12000ක් විතර වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති ලංකාවත් අර 12000 ඇතුළත ඉන්නවා කියලා කියනවා. හැබැයි හරියටම ගාණක් දන්නේ නැහැ. හැබැයි මං හිතනවා ඒක ඉතාමත් පොඩි අගයක් වෙන්න ඕනේ කියලා. මොකද ලංකාවේ අය සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ඒ කියන්නේ මිසින් වෙනවා අඩු හින්දා. හැබැයි මේ මිසින් වෙනවා කියලා කිව්වහම අර අපි සිංහල භාෂාවෙන් කියනවා රටකට එලා ගල් වෙනවා කියලා. ඒ වගේ ඒවම වෙන්නත් පුළුවන්. ඊට අදාළ හේතු තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ස්ටුඩන්ට් කෙනෙක් එක ස්ටඩි පර්මිට් එකක් දාගෙන එක ඉන්ස්ටිටියුට් එකකට ඇවිල්ලා මෙහෙ පුළුවන් ඒක ඩිෆර් කරන්න. ඒ කියන්නේ මට මේ මාස 6 කරන්න බෑ. මම ඊළඟ මාස 6 ඉඳන් පටන් ගන්නවා. නැත්තම් මම ෆස්ට් සෙමිස්ටර් එක කරා සෙකන්ඩ් සෙමිස්ටර් එකේ ඉඳන් ඊළඟ මාස 6 පොඩ්ඩක් නතර කරලා ඊළඟ තර්ඩ් සෙමිස්ටර් එකේ ඉඳන් ආයෙ පටන් ගන්නවා. අන්න ඒ විදිහට පොඩ්ඩක් ඩිෆර් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒක එක්කෙනාගේ අවශ්‍යතාවයන් මත. අන්න ඒ ඩිෆර් කරපු ඒවා හරිනම් ඒ අදාළ එඩියුකේෂනල් ඉන්ස්ටිටියුට් එක හරි යුනිවර්සිටි එක හරි IRCC එකට ඉන්ෆෝම් කරන්න ඕනේ. මේ ස්ටුඩන්ට් මේ වෙලාවේ මෙහෙම ඩිෆර් කරනවා කියලා අපිට ඉන්ෆෝම් කරලා තියෙනවා. එතකොට මෙයා මෙන්න මෙදා ඉඳන් තමයි නැවත ස්ටුඩන්ට් විදියට එන්නේ කියලා. මොකද මේ සෙමිස්ටර් එකේ හරියට ගත්තොත් එයාගේ ස්ටුඩන්ට් පර්මිට් එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ස්ටුඩන්ට් පර්මිට් එකට අනුව ඉන්නේ නැහැ. ඉතින් අන්න ඒ ඩීටේල් එක IRCC එකට ගිහිල්ලා නැත්තම් IRCC එකෙන් හිතන්නේ
මේ ළමයා මේ වෙලාවේ වැඩ කරනවා මේ වෙලාවේ ඉගෙන ගන්නවා මේ ඉන්ස්ටිටියුට් එකේ කියලා. ඉතින් එකපාරට IRCC එකෙන් චෙක් කරපුවාම එයාලට ඉන්ස්ටිටියුට් එකෙන් කියනවා නෑ මේ ළමයා දැන් මෙතන නෑ. එතකොට ඒක හඳුන්වන්නේ මිසින් එකක් විදියට. අන්න ඒ වගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එරර්ස් මේ 47000 ඇතුළත තියෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ස්ටුඩන්ට්ස්ලා මෙහි ඇවිල්ලා තිබ්බ ඔප්ෂන් එකක් Tamanට මේ යුනිවර්සිටි එක හරියන්නේ නැත්නම් තව ඉන්ස්ටිටියුට් එකකට මාරු වෙන්න වගේ පුළුවන් ඔප්ෂන් එකක් තිබ්බා. එහෙම මාරු වෙලා ඉන්නවා නම් අර ඒ යුනිවර්සිටි හරි ඒ ඉන්ස්ටිටියුට් දෙකම ඒ ඩීටේල්ස් IRCC එකට දෙන්න ඕනේ. ඒක දීලා නැත්නම් ඒ ළමයා මිසින් කියන එක තමයි එතනදී කියවෙන්නේ. ඉතින් ඒ ඔක්කොම ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉෂුස් විදියට තමයි සලකන්නේ. ඊට අමතරව දැන් ගොඩක් මම දැකලා තියෙන ඒජන්ට්ස්ලා මෙහි ස්ටුඩන්ට් වීසා මාකට් කරද්දි ගොඩක් රටවල් වල කියනවා මෙහි ඇවිල්ලා කෝස් ෆී එකයි තමන්ගේ ජීවන වියදම කියන්නේ cost of living එකයි දෙකම හොයාගන්න පුළුවන් කියලා. මම එදා ඉඳන්ම කියන්නේ ඒක කරන්න බෑ. මෙහි කවදාකවත් ඒ දෙකම හෙබීමේ හැකියාවක් නැහැ මේ වෙලාවේ. අනිවාර්යෙන් කෝස් ෆී එකට ගෙදරින් සපෝට් එකක් තියෙන්න ඕනේ. කියන්නේ තමන් ඉන්න රටෙන් තමන්ගේ ෆැමිලි එකකින් හරි නැත්නම් තමන්ගේ සේවිං එකකින් සපෝට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒ දෙකම මෙහෙන් හෙවීමේ පුළුවන්කම possibility එක සෑහෙනම අඩුයි. කියන්නේ බිඳුව වගේ තමයි. ඒ කියන්නේ කරන්න බෑ. ඉතින් අන්න එහෙම පුළුවන් කියලා හිතලා මෙහෙ එන අයට ෆයිනෑන්ෂලි මාර අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතකොට එයාලා කරන්නේ පොඩ්ඩක් ස්ටඩි පර්මිට් එකෙන් බැහැර වෙනවා. මොකද එයාලට කෝස් ෆී එක පේ කරගන්න බැරි වෙන නිසා. අන්න ඒකත් මේ මිසින් ගොඩට අදාළ වෙනවා. ඊට අමතරව තව ස්ටුඩන්ට්ස්ලා જાතියක් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි මම කතා කරන්නේ බොහෝ දුරට අල්ලපු රටේ ඉන්දියාවේ. මෙහි රටට එන්නෙම අර අපි සිංහලෙන් කියනවා වගේ මිසින් වෙලා ගල් වෙලා ඉගෙනගෙන නෙමෙයි ගල් වෙලා වර්ක් පර්මිට් එකක් ලබාගෙන එතනින් PR එක ලබා ගැනීමේ අරමුණින්. ඉතින් ඇත්තටම ඒකට ගොඩක් chance එක ලබා දුන්නා කලින් තිබ්බා ඒ loop holes. හැබැයි දැන් ඒවා වහලා තියෙන්නේ. ඉතින් අන්න එහෙම ආපු අයත් ස්ටඩි කරන්නේ නැතුව වෙන වෙන මාර්ග වලින් PR ලබා ගැනීමේ අවශ්‍යතාවය මත මේ රටට ආපු අය එහෙම මිසින් වෙච්ච අවස්ථා තියෙනවා. ඊට අමතරව ගත්තොත් ඔයාලා දන්නවා 2022 23 24 වගේ කාලෙදී මෙහි කැනඩාව මාර විදිහට රෙපියුටඩ් වුණා ස්ටුඩන්ට් වීසා ඔෆර් කරන්න. ගොඩක් ස්ටුඩන්ට් වීසා ඉෂුව කරා. හේතුව ඒ වෙලාවේ මාර බූම් එකක් ආවා මේ කැනඩාවට මිනිස්සු පැමිණීමේ. ඉතින් අන්න ඒකත් එක්ක ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා මේ රටට පැමිණියා. හැබැයි අර ගවර්න්මන්ට් එක පැත්තෙන් IRCC එක පැත්තෙන් වෙන්න ඕන සිස්ටම් අප්ඩේට්ස්, ඒ කියන්නේ ඒ කැපැසිටි එකට මේන්ටේන් කරන්න ස්ටුඩන්ට්ස්ලා න කැපැසිටි එක මේන්ටේන් කරන්න මෙහි සමහරලාට ඒ සිස්ටම් අප්ඩේට්ස් උනේ නැහැ. අන්න ඒ දුර්වලතාවය මතත් මේ ළමයිගේ රෙකෝඩ්ස් නැති වෙලා තියෙනවා. ඊට අමතරව සමහර ළමයි ඉන්නවා දැන් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරලා ඉන්නවා තාම තමන්ගේ රටේ ඉන්නේ. ඒ කියන්නේ ඇක්සෙප්ටන්ස් ඔෆර් එක හම්බෙලා තියෙනවා ඒ අදාළ යුනිවර්සිටි එකකින් හරි ඉන්ස්ටිටියුට් එකෙන්. හැබැයි තාම වීසා එක පරක්කුයි. ඉතින් අන්න ඒ වගේ අයත් මේ ගොඩේ ඉන්නවා කියන ආරංචිය තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඕ වගේ රීසන්ස් ගොඩක් හින්දා තමයි මේ 47000ක් මිසින් කියලා දැන්ට සඳහන් කරලා තියෙන්නේ. මේ 47000ම අර ඇවිල්ලා අර මිසින් වෙච්ච කියන්නේ ගල් වෙච්ච ප්‍රමාණය නෙමෙයි අත්‍තරම කියන්නේ. දැනට ඒ ස්ටඩි පර්මිට් එක ස්ටඩි වීසා එක ඉෂුව කරපු ප්‍රෝග්‍රෑම් එකේ දැනට නැති අය තමයි මේ 47175 කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට ගන්න තියෙන දේවල් තමයි අපි හරි පාරෙන් එන්න ඕනේ. අපි හරි පාරෙන් ආවොත් මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉෂුස් එක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා අපේ නෙමෙයි. හැබැයි අපි අනිත් පැත්තෙන් රටටම එන්න ස්ටුඩන්ට් වීසා එක දා ගන්නවා නම් රටට එන්න ලේසි පාරක් විදියට ඇවිල්ලා වෙන මොකක් හරි රූට් එකක් හොයනවා නම් අන්න ඒවා අපි නොකර ඉන්න ඕනේ. මොකද ඉස්සරහට දැන් තියෙන මේ සිටුේෂන් එකත් එක්ක කැනඩාව PR ඉෂුව කරනවා නැත්තේ නෑ. මම හැමදාම කියන්නේ ඉමිග්‍රේෂන් වල සපෝට් කරනවා. හැබැයි ඒක ගොඩක් ස්ට්‍රික්ට් කන්ට්‍රෝල්ඩ් ඉමිග්‍රේෂන් එකක් තමයි ඉස්සරහට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කැනඩාවට අත්‍යවශ්‍ය අය විතරයි ගෙන්නන්නේ. එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා හරියට හරි රඳවගන්නේ කැනඩාවට ඕනම අය. කැනඩාවේ සෙක්ටර්ස් වලට ඩිමාන්ඩඩ් සෙක්ටර්ස් වලට අවශ්‍ය අය. කැනඩාවේ ඉකොනොමි එකට පොසිටිව්ලි කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් අය තමයි ඉස්සරහට
නතර කරගන්න කියන එක තමයි දැනට මේ කැනඩාවේ ගවර්න්මන්ට් එකේ මේ ක්‍රියාකලාපවලින් තේරෙන්නේ. මොකද කැනඩාවේ දැන්ට මං කිව්වා ඔයාලට කලිනුත් ලිබරල් ආණ්ඩුව තමයි තියෙන්නේ තව අවුරුදු 3ක් විතර යනකම්. මොකද මේ ආණ්ඩුව පත් වුණේ මේ අවුරුද්දේ. ඉතින් ඊළඟ අවුරුදු 3-4ම ලිබරල් ආණ්ඩුව තමයි යන්නේ. හැබැයි මේ වෙලාවේ අර කන්සර්වේටිව් කියන්නේ පෙරදිච්ච ප්‍රධාන විපක්ෂයෙන් සෑහෙන ලොකු පීඩනයක් එල්ල වෙනවා මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. හරියට අපි කියන්නේ ඒක හරි අර නියාමනයක් කරන්න කියලා කියන්නේ සිංහලෙන්ම හරි අප්ඩේට් එකක් විදිහට කරලා හරි විදිහට මේක කන්ට්‍රෝල් විදිහට කරන්න කියලා. ඉතින් ඒක තමයි දැන් ගවර්න්මන්ට් එක කරන් යන්නේ. ඉතින් අන්න ඔය හේතු හින්දා ඉස්සරහට ලොකු ස්ටුඩන්ට් වීසා වල ඔයාලට තේරෙයි ගොඩක් දැනටත් ඒක වෙලා තියෙනවා. අර කන්ට්‍රෝල් ස්ට්‍රික් විදිහට තමයි ඉස්සරහට ස්ටුඩන්ට් වීසා ඉෂුව වෙන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ අපිට මේකෙන් ගන්න තියෙන්නේ අපි හරි පාරෙන් හරි විදිහට එන්න ඕනේ. අපේ හරි ජෙනුයින් රීසන් එකක් උඩ අපිට අපේ SOP හරියට තියෙන්න ඕනේ. අපේ ෆයිනෑන්ෂල්ස් ඒ කියන්නේ ප්‍රූෆ් ඔෆ් ෆන්ඩ්ස් හරියට තියෙන්න ඕනේ. කාගේවත් සල්ලි අරන් එකපාරට account එකේ පෙන්නලා මෙහෙට එන්න එපා. මොකද හේතුව මෙහෙට ආවට පස්සේ අර සල්ලි ටික අර ඒ අදාළ අයිතිකාරයට දෙන්න ඕන වුණාම ඔයාලට මෙහෙදි මාර විදිහට අපහසුතාවයටපත් වෙනවා. මං කලින් කියලා ඇති ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මෙහි කියන්නේ මේ සිටි එකට වඩා ගොඩක් අර නාගරික සිටිස් දෙක මෙහි කතා කරන ටොරොන්ටෝ සහ වැන්කූවර් වල ජොබ් ෆුඩ් බැංක්ස් වල කෑම ගොඩක් එහලා තමයි ලබා ගන්න. ඒ කියන්නේ අර ඇත්තටම මෙහෙත් ඉන්නනේ හෝම්ලස් කට්ටිය. ඒ හෝම්ලස් කට්ටියට ලැබෙන්න ඕන කෑම ඔක්කොම ස්ටුඩන්ට්ස්ලාට යනවා. ඒතකොට අර හෝම්ලස් අය තවත් අනාථ වෙන තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා ගොඩක් ඉෂුස් ඇති වෙලා තියෙනවා මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. ඉතින් ඒ හින්දා මම ඔයාලට කියන්නේ හරි පාරේ එන්න, හරි විදිහට තමන්ගේ ෆයිනෑන්ෂල්ස් හදාගෙන එන්න. එහෙම ෆයිනෑන්ෂල්ස් හදාගත්තේ නැත්නම් ඇත්තටම මෙහෙට එන්න තව කියන්නේ දැම්ම එන්න හිතන්න එපා. මොකද අපරාධය ඇවිල්ලා ඔයාලට අමාරුවේ වැටුනොත් එහෙම අපරාධය අර වියදම් කරපු පොඩි සල්ලි ප්‍රමාණය හරි නැති වෙනවා. ආයේ මේ කැනඩාවෙන් යන්න තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා යන්න වෙන්නේ කළු පැල්ලමකුත් අරගෙන පාස්පෝර්ට් එක. ඉතින් ආයේ නොවෙන්න. ඉතින් එහෙම කරන්න එපා. ඒ තමන් රෙඩි වෙලා හරියට තමන්ගේ ඒ අවශ්‍යතාවයන් හදාගෙන තමන්ගේ proof of funds ඒවා හදාගෙන කැනඩාවට එන්න කියන එක තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. මේ 47000 ගැන එකපාරට බය වෙන්න එපා. මොකද මේකේ ඇත්තරම නැති වෙච්ච අයත් ඉන්නවා. අර මං කියපු විවිධ හේතු හින්දා නැති වෙච්ච අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒකේ සිස්ටම් වල ප්‍රශ්න එහෙම නැති වෙච්ච අයත් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඔයාලා හරි පාරෙන් කැනඩාවට එන්න කියන පණිවිඩය තමයි මම මේ වෙලාවේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් හරි ඔය ටික තමයි මට අද මේන්ලි කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන්. අපි ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. රැඳී සිටින්න SL Vibe in Canada YouTube channel එකත් එක්ක. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.